ඉතින් good morning යාළුවනේ. ඔයාලට ඔය මගේ ලස්සනම දවසේ ආරම්භය තමයි පේන්නේ. ඔය ඉතින් මං උදේම ජනේලය ඇරලා අපේ එළිය බලනකොට ඉතින් පේන විදිහට මාර මාසයි. මාර ගැමකින් ඉතින් අපිට දවස පටන් ගන්න පුළුවන්. ඔයාලත් ඉතින් විඳින්නකෝ ඒ ලස්සන. මගේ මේ නවාතැන් පෙළ හිතට මාර්ම සහනයගෙන තැන තැනක් ඉතින් ගස් කොළන් වලින් පිරිච්ච මේ වගේ තැනක ඉන්න ලැබෙන එක වාසනාවක්. උදෑසන සම්බුද්ධ පූජාව තමයි මම මේ පූජා කරලා තියෙන උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. පුරුද්දක් විදිහට මම ඒක නොකඩවාම දැන් අවුරුදු ගාණක් කරගෙන ඉන්න දෙයක්. ඉතින් අපිට ඇත්තටම ආධ්‍යාත්මික දේවල් බොහෝමයක් අපේ ජීවිතවලට අපි ඇතුල් කරගත්තොත් මං හිතන්නේ ජීවිතේ මාරම සාමකාමී. ඔන්න ඉතින් සෝබාදහමේ අපූර්වතම නිර්මාණ. බලන් ඉන්නකො චුට්ටක්. මන් දකින්න ඒ ලස්සන ඔයාලටත් පෙන්වන්න කියලා හිතන නිසායි මම මේ පොඩ්ඩක් එළියට බහැලා ඔයාලට පෙන්වන්නේ. ඇහෙනවද? ළඟ ගහක කොහෙක් ඉඳගෙන නාද කරන ලස්සන. ඊයත් මොනවද මගේ වීඩියෝ එකට කියනවා. ඔය ඉතින් මගේ චූටි කෙල්ල මේ දවස්වල පාසල් නිමාඩුනේ. එයා පුංචි කුස්සියක් දාගෙන සෙල්ලම් කරනවා. එයා ටිකක් මේ දවස්වල ඉතින් ඔය සෙල්ලම් ලයින් එකේ තමයි ඉන්නේ. මේ යාන් ඉතින් මට ඉන්න එකම කෙල්ල. එයාට ඉතින් ඔය චූටි නිදහසක් දීලා ඉතින් මේ සෙල්ලම් කරන්නේ. පොඩි බබාලා ඉතින් ගොඩක් ආස සෙල්ලම් කරන්නනේ. මේ නිවාඩු කාලෙ ඉතින් එයාට මම ඒකට ඉඩ දුන්නා. ඔන්න ඉතින් මම කිචන් එක පැත්තට පොඩ්ඩක් ආවා. පොඩ්ඩක් පිළිවෙලට කිචන් එක හදාගන්න. තාම මේ කිචන් එකේ වැඩ ඉවර නැහැ. මට මහා ලොකු මේ කිචන් අයිටම්ස් උත් නැහැ. තාම ඉතින් මගේ පටන්ද. ඔය තියෙන දේෙන් සෑහීමකට පත් වෙලා අපේ ජීවිතේ එදිනදා දේවල් කරගන්න තමයි මම බලන්නේ. ටිකෙන් ටික ඉතින් අපි බිඳුවේ ඉඳලා ජීවිතේ පටන් ගන්න ඕන. මට නම් ඉතින් මේ හොඳටම ඇති. අපේ පවුලේ ඉතින් 3 දෙනා ඉන්නේ. මමයි, මහත්තයයි, දුවයි. අපි 3 දෙනාට ඉතින් බොහොම ප්‍රමාණවත් ඔය දේවල් තියෙන පුංචි දෙයින් තමයි මම ජීවිතේ දැනට ඉදිරියට අරගෙන යන්නේ. රැකියාවෙනුත් මම අයින් වෙලා ගෙදර තමයි ඉන්නේ. දෝනිත් බලාගෙන එයාට ඉගෙනීම් කටයුතු ටික කරගෙන ඒ අතර ඉතින් මම මේ ස්වයං රැකියාවක් විදිහට තමයි මහුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ අපේ මේ සාලේ කොටස මේ ඔහොම තමයි ඉතින් තියෙන වැඩි බඩු නැති අඩු පුංචි තැනක්. ඔතනින් තමයි ඔය වින්ඩෝ එක ළඟින් එළිය බලනකොට ඇත්තටම මේ හරි ලස්සනයි. මේ නිදන කාමරය. ඒ ඇරෙන්න මම මේ මගේ මැහුම් කාමරෙත් ඔයාලට පෙන්නන්නම්. ඔය තියෙන ඉතින් මම මහන තැන තමයි. ඔතන තමයි මගේ බිස්නස් එක කෙරෙන්නේ. ඉතින් බලන්න මේ ඔයාලටත් ලස්සනයිද කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්න යාළුවනේ. අවසානෙට මේ අපි ඔය පොය දවසක මේ දඹුලු විහාරෙට ගියපු වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ. අපි 3 දෙනා ඔයාලා දැකලත් නැහැනේ. ඉතින් එහෙනම් අයත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙයි. මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.